දැන් අපි බලමු ඊළඟට පාපිල්ල ළඟට දීර්ඝ පාපිල්ල. මම කියවන අරක කූ කියලා අදින්න එපා කියලා. ඒ ඊළඟට අපිට තියෙනවා වෙනම දීර්ඝ පාපිල්ල. එතකොට මේ දෙකට කියන්නේ මොකද්ද? ඌ. ටිකක් අදිනවා. ඉස්සල්ලා පාපිල්ල ඌ, මේක ඌ. අන්න හරි. දැන් අපි ඒකෙන් බලමු. ඔන්න මේ අකුර මොකද්ද? ප. එතකොට මේ විදියට ආපුහාම මේක ඌ. ප ඌ පූ. දැන් මේකට අපි නිකම් පාපිල්ල දැම්මොත් ඔන්න ඔහම පු. එතකොට පු. මේක පු. මේක පූ. මේක පු. මේක පූ. ඔන්න දැන් අපි ඒකෙන් ලියනවා. දැන් මේ ඔන්න ප. ඔන්න පාපිල් වෙනවා. එතකොට මොකද්ද මේ? පූ. එතකොට ඔන්න මම ලියනවා තව අකුරක්. මොකක්ද ඒ අකුර? ස. එතකොට ඔන්න ඒකට මම දානවා ඇලපිල්ලක්. එතකොට ස ආ සා. එතකොට මේ පූසා. පූසා. හරිද පුතේ? ඔන්න දීර්ඝ පාපිල්ලත් හරි ඈ. යාළුවනේ අපේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.